බොහෝ දෙනා කතා කරන්න අකමැති, සිතන්නවත් අකමැති දේවල් තමයි වයසට යෑම, ලෙඩවීම, මරණයට පත්වීම සහ පැවිදිවීම කියන්නේ. ඒ කියන්නේ ඒ අය මේ ඇත්ත ඇති සැටියෙන් දකින්න අකමැති, බොරුවට කැමති පිරිසක්. හොඳින් බලන්න, මේ මුළු ලෝකයක් සනසන ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීමට පවා මඟ පෙන්වූ දේවල් නේද මේ? සක්විති රජ සැප, රම්‍ය සුරම්‍ය සුබ මාලිගාවල්, මේලව සුන්දරම බිරිඳ, එදා ඉපදුණු රාහුල පුත්කුමරු, තම පිය රජු, ප්‍රජාපති මව, මේ සෑම දෙයකටම ඇති ආශාව නැති කරලා ගිහිගේ හැර යන්නට හේතු වූ සතර පෙරනිමිති නේද මේ ඔබ කතා කරන්න අකමැති. නමුත් ඔබ කියන්නේ ඔබ නිවන් දකින්න කැමතියි කියලා නේද? නිවන තියෙන්නේ ඇත්ත ඇති සැටියෙන් දකින්න කැමති කෙනාට මිස බොරුවට කැමති කෙනාට නම් නෙවෙයි. ඉතින් ඔබ තුලත් නිවන් දකින්න පොඩි හෝ කැමැත්තක් තියෙනවා නම් බුදු කෙනෙක් බිහි වූ ඒ උත්තරීතර මානසිකාරය අභිමානයෙන් යුත මානසිකාරය කිරීමට පුරුදු වෙන්න. මම වයසට යන ස්වභාවයෙන් යුතු කෙනෙක්. මම මරණයට පත්වෙන ස්වභාවයෙන් යුතු කෙනෙක්. ඒ වගේම මම ලෙඩ රෝගවලට මුහුණ දිය යුතු කෙනෙක්. මම ජීවත් වෙන කාලය, මගේ මරණය, මරණයට හේතුව, මැරෙන තැන, මැරෙන වෙලාව, මේ කිසි දෙයක් නොදන්න මගේ ජීවිතයේ අවසාන මොහොත මේ මොහොත වෙන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයකින්ම නිදහස් වෙන්න තියෙන එකම මඟ උත්තරීතර නිවන් මඟ. ඒ පූර්ණය කිරීමට තියෙන පහසුම ජීවිතය පැවිදි ජීවිතයයි.